හෙලෝ යාළුවනේ ඔයාලට කොහමද මොකද වෙන්නේ? ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ Ninja Warrior කියන මොකක් හරි එහෙම ගේම් එකක්. මේකත් Ninja Arashi වගේම සුපිරිම ගේම් එකක්. ඉතින් කොහොම හරි ගේම් එකට ආපු ගමන් මොකද ටියුටෝරියල් එකක්ද මොකක්ද දෙයක් දීලා පළවෙනි එක මගතින් බලෙම ප්ලේ කරා. ඒක වෙන කතාවක්. අපි ගේම් එකට ගිහිල්ලාම වැඩි දුර විස්තර කතා කරමු. අපි දැන් මේ පළවෙනි එක තමයි ප්ලේ කරන්න යන්නේ. ඕකේ මේක තමයි ගේම් එක. සුපිරි ගේම් එකක්. මේක නින්ජා රාශියකට වඩා නම් ලේසි පාටයි. ඉතින් මතක ඇතුව කියන වීඩියෝ එකට ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම. ලයික් එකක් දාන්න. සුපිරි ගේම් එකක්. හැබැයි මේක ටිකක් මට හුරුමදි ගතියක් තියෙනවා. මම මේකේ ගේම් එකේ ගේම් ප්ලේ දිගටම දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේක නම් මාරි easy ගේම් එකක් නේ. අපි ඊළඟ එකත් ප්ලේ කරමු. මේ ගේම් එක ගැන කියනවා නම් මේක Play Store එකකින් download කරගන්න පුළුවන්. වෙන්නේ MB 50කටත් අඩුයිද කොහෙද මට මතක හැටියට. ඒ හින්දා හොඳටම ලාභ ගේම් එකක්. 1GB RAM එක උනත් ප්ලේ කරන්නත් පුළුවන්. Play Store එකෙන් download කරගන්න පුළුවන්. දෙක්කනේ සුපිරි ගේම් එකක් අය. මේක නින්ජා රාශියකින් වගේනේ කොපි කරලා තියෙන එක. මරු ගේම් එක හැබැයි මොනවා වුණා. මේකේ ගේම් ප්ලේ මම ඉස්සරහටත් දානවා. ඒ හින්දා මගේ මේ අලුත් channel එකේ subscribersලා 100ක් ගන්න help එකක් දෙන්න කියලා ඉල්ලන ගම මතකව subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලගේ පුංචි like එක මට ගොඩක් වටිනවා. ඒකයි. ඉතින් මම මේ channel එකෙන් ඉස්සරහට වලව්ව granny ඒ වගේ ගේම් ප්ලේ දාන්න බලාපොරොත්තු වෙන horror game. ඔයාලා දන්න වෙන ගේම් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. මම ඒවත් ගේන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු නෙමෙයි ඒවා අනිවාර්යෙන් ගේනවා. ඔයාලගේ ඉල්ලීම පැහැර අරින්නේ නැහැ. ඉතින් ඔයාලත් මේ ගේම් එක අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න කියලා ඉල්ලනවා. ඒ මොකක්ද දෙන්නේ? උඩ තුවක්කුත් තියනවාද? පුදුමයිනේ. නෑ එච්චර පුදුමයක් නන්නේ. බලන්න වීඩියෝ එකට ලයික් එකක් දාන්නකෝ. ඌට එක ෂොට් එකකින් දෙන්න ඕනේ. බලන්න තනිකර නින්ජා රාශියක වගේමයි. තව දෙයක්. මගේ තව channel එකක් තියෙනවා. මම ඒ channel එකේ link එකත් description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ channel එකට ගිහිල්ලා ඒ channel එකේ මම නින්ජා රාශියකේ gameplay මේ දවස්වල දානවා. ඒ හින්දා ඒක බලන්න කියලා ඉල්ලා සිටිනවා. තව මගේ channel එකේ බස් ගේම් gameplay තියෙනවා. වචන කියවෙන්නෙත් නෑ බා. ඒ තරමට ගේම් එකට අවධානය දීලා තමයි මේක ගහන්නේ මම ඉතින්. නින්ජා රාශියකින් නම් ඔය කටු වගේ තැන් වලින් උඩ බයින්න බෑ. හැබැයි මේකේ පුළුවන්. අන්න ඒකයි හොඳ. මේ තුවක්කු කාරයෝ නම් මෙලව වැඩක් නෑ අප්පා. එක ෂොට් එකකින් දෙන්නවා නේ ඔක්කොම මෙල්ල යනවා.
ඉතින් ඔයාලා හිතන්නේ මේකද හොඳ නැත්නම් නින්ජා රාශිද? ඇත්තම කිව්වොත් මේ ගේම් එක බලන ගොඩක් කට්ටිය නින්ජා රාශි දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා එයාලා මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා නින්ජා රාශි ගේම් ප්ලේ බලලා එන්න කියලා ඉල්ලනවා. සුපේ ගේම් එකක් මොකක්ද යකෝ එන්න බා. ඕවද අපි ප්ලේ කරේ. ඒකත් ඉවරයි. හරි. ඔන්න ඉතින් අපි 1 2 3 4 5 මේ පහම අද ප්ලේ කරා. අපි ඊළඟ වීඩියෝ එකේ මෙන්න මේ ටික මේ 4 ප්ලේ කරමු. ඉතුරු 4 බොස් ෆයිට් එකක් තියෙනවා. ඒ හින්දා ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න මිස් කරගන්න එපා. මතකයි සබස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඒ කියන්නේ බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එතකොට ඊළඟ වීඩියෝ එක දාපු ගමන් නොටිෆිකේෂන් එක අම්මාර්ගෙන් ඔයාගේ ළඟටම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ගෙදරට ෂෝට් ෆෝන් එකට එන්නේ ඒක වෙන කතාවක්. එහෙනම් මගේ channel එකට අලුත් අය ඉන්නවා නම් අලුත් අය කියන්නේ මගේ channel එකත් අලුත් කමන්නේ subscriberලා 100 ගන්න. මතකයි subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න. bye bye.